මේ තියෙන්නේ බුදුන් දවස වේළුවනාරාමය. මගධ දේශාධිපති බිම්සාර මහරජතුමාගේ රාජකීය උයන. වේළු යන්නෙන් අදහස් කරනු ලබන්නේ උණගස්වලටයි. උණගස්වලින් පිරිච්ච ආරාමය තමයි වේළුවනාරාමය. වත්මනෙහි මෙය තිබෙන්නේ බිහාර් ප්‍රාන්තයේ රාජ්ගිරි කියන නගරේ. අතීතයේ මගධ දේශේ රජගහනුවරයි. මගධ දේශාධිපති බිම්සාර මහරජතුමාගේ රාජකීය උයනයි. මේ රජගහනුවර බුද්ධ චරිතයේ සුවිශේෂී වැදගත්කමකින් යුත් මේ වේළුවනාරාමය. බුදුන් වහන්සේ මේ ආරාමයෙහි දෙවන තුන්වන හා හතරවන වස් කාලය ගත කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එසේම කෝලිත උපතිස්ස යන සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම පැවිදි වන්නේද මේ වේළුවනාරාමේදීය. සුනීත සෝපාක වැනි සැඩොල් කුලේ කුලදරුවන් බුදුන් කරාවිත් පැවිදි වෙන්නේ මේ රජගහනුවර වේළුවනාරාමේදීය. පළමු සංඝ සම්මේලනය සියලු භික්ෂූන් වහන්සේලාගේ වැඩමවීමෙන් ධර්මයේ විනය අභිධර්මය දේශනා කළ ස්ථානයේ හැටියටද මෙය ශාසන ඉතිහාසයේ සඳහන් වේ. පියසෙනෙහස අහිමි වූ සෝපාකට බුදුන් වහන්සේගේ මහා කරුණාව ලබමින් සසුන්ගත වී සව් කෙලෙසුන් නසා මහරහත් භාවයට පත්වීමට අවස්ථාව ලැබෙන්නේද උන්වහන්සේ මේ වේළුවනාරාමේ වැඩ වෙසෙන සමයේදීය. උණගස්වලින් පිරුණා වූ මේ ආරාමය ලේනුන්ට අභය භූමියකි. කලන්දක නිවාපේ යනුවෙන් හඳුන්වන්නේ එහෙයිනි. ඊට හේතුව වන්නේ රජු දිනක් මේ උයනේ සිටියේදී ඔහුට යාන්තමින් අවස්ථාවක එක්තරා විසගෝර සර්පයෙකු රජු ආසන්නයට පැමිණ තිබේ. ඒනෙකු විසින් ඇති කරන ලද කෑගැසීමක් නිසා රජු අවදි වී ඒ විපත් අවස්ථාවෙන් මිදුර නිසා එදා පටන් ලේනුන්ට අභය භූමියක් ලෙස මෙය නම් කරන ලදී. පළමු සංඝ සම්මේලනය සියලු භික්ෂූන් වහන්සේලාගේ වැඩමවීමෙන් ධර්මයේ විනය අභිධර්මය දේශනා කළ ස්ථානයේ හැටියටද මෙය ශාසන ඉතිහාසයේ සඳහන් වේ. වර්තමානයේ මෙය විනෝද උද්‍යානයක් ලෙස හින්දුන් භාවිතා කරන බැවින් මෙය බෞද්ධයන්ට අහිමි වී තිබෙන බව කිව යුතුය. එහෙත් පෙර අසිරිය අදටද දැකගත හැකිය. ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේළුවනේ කලන්දක නිවාපේ ආදි වශයෙන් ආරම්භ වන සූත්‍ර දේශනා සියල්ලක්ම මේ විහාරස්ථානයේ දේශනා කළ සූත්‍ර දේශනාවන්ය. බුදුන් වහන්සේ
රජගහනුවර වැඩවෙසෙන සමයේ දේශනා කරන ලද සූත්‍ර ගණනාවක් පෙළ දහමෙහි සඳහන් වේ. ඒ අතර සිඟාලුවාද සූත්‍රය, ආටානාටිය සූත්‍රය, රත විනීත සූත්‍රය, මහාසාරෝපම සූත්‍රය, චූල වේදල්ල සූත්‍රය, ජීවක සූත්‍රය, අබේරාජ කුමාර සූත්‍රය, අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය, දීඝනක සූත්‍රය, මහා සකුළුදායි සූත්‍රය, ධනංජානි සූත්‍රය, ඉසිංගිලි සූත්‍රය, මහා කම්ම විභංග සූත්‍රය, ගෝධික සූත්‍රය, ඉන්දක සූත්‍රය, මොග්ගල්ලාන සූත්‍රය, සුදත්ත සූත්‍රය ආදී තවත් සූත්‍ර ගණනාවක් පෙළ දහමෙහි අපට මුණ ගැසේ. බිම්සාර මහරජතුමාගේ අගමෙහෙසිය වූ කේමා බිසව රූපෙන් උද්දච්ච වී සිටි සමයක බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් අසා සෞඛලෙසුම් නසා අග්‍රත් ශාවිකාවක් බවට පත්වන්නේ මේ විහාරස්ථානයේදීය.